වැල්ලත් එකයි, ඇලත් එකයි, කමතත් එකයි, කුඹුරත් එකයි, හේනත් එකයි. Okay. යාළුවනේ වල්ලේ අපේ සාගර බොසාට කේන්ති ගිහිලා තියෙන්නේ හොඳේ. සිරාවටම Claude, නීති විද්‍යාලයේ විභාගයක් ලියන එක ගැන පරීක්ෂණයක් කරන්න අවුරුදු දෙකක් යන්නේ නැහනේ. දන්නේ නැහැ. ඒ කියන්නේ අපේ පොලිසියේ ඉන්නේ ඒ කියන්නේ එතරම් මන්ද බුද්ධිකයෝද? අර ඵලයන් බයි යන්න. මිතුරුනි ගොඩක් අය අහලා තිබුණා කොහොමද නාමල් රාජපක්ෂ අර ගොවිතැන් වලට හානි කරන රිලව් වඳුරෝ දඬුලෙන්නු සහ මුගටි වගේ සතුන්ව කොහොමද මේ ප්‍රශ්නෙන් මුදවගන්නේ ඔය අන්තාව කොහොමද මුදවගන්නේ කියලා හරි සරලයි අත් වශයෙන්ම මේක මාධ්‍යවලට කියන්නත් අවශ්‍ය නැහැ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සියලුම දෙනා පක්ෂයට බඳව ගන්න. සමහර වැරදිකරුවන් අතර වැරදි කරපු අය ඔවුන් සමහර ඒවායින් අපි නිදහස් කරා. අපි බලපෑම් කරලා ඒක තමයි ඒක වරදක්. ඇත්ත සහතික ඇත්ත අපි හැමතුනේ. වලට අපි දඬුවම් කරේ නැහැ. අපි ඒවා වසන් කරන්න හැදුවා. සමහරු පොලිසිය අතටම අහු වුණා. බලන්න වෙලා තියෙන දේවල් බලේ තිබ්බ කාලේ හොරුම ආරක්ෂා කරගෙන කුඩංග පොලිසිය වලට බලපෑම් කරලා බේරගෙන වටේ මිහිටපේ උමි පවුලේ උමි සේරම එක දාලා මගේ රටට කෙලලා දැන් මෙතන පුතා ජනාධිපති කරන්න හදන්නේ මොකටද කියන්නේ අපිට හොඳට තේරෙනවා. අනද පුතා ජනාධිපති කරන්න හදන්නේ තියෙන නඩු වලින් බේරෙන්නයි නැවත මේ රටේ තියෙන මුදල් ටිකට පාර දෙන්නයි කියන්නේ අපි හොඳට දන්නවා. කරා තාත්තා කරා අවුරුදු 100ක් දේශපාලනය කරලා තියෙනවා. ඉතින් අපේ ළමයි කරයිද නැද්ද දන්නේ නැහැ. හැබැයි කරයිද නැද්ද කියන එක එයාලගේ අතේ තියෙන. හැබැයි උඩ කරන්න ඕනොත් කරන්න පුළුවන් වෙන්න සෙට් කරලා තියෙනවා. අම්මා කොහොමද මේ කතාව? සීයත් කාලා තාත්තත් කාලා පුතත් කාලා පුතාගේ පුතාටත් कैश फ्लो එක හදලා යන්නයි දැම්මම බලාපොරොත්තු ලේසි නෑ. सास बार बोल रहे हैं पढ़ने निकले वाले छात्रों को राजनीति से दूर रहना चाहिए. ඒ වුණාට අපි නම් දැන් කියන්නේ ඔය පෞල් දේශපාලනය ඇති කියලා. ඕක අපිට එපා වෙලා නෙවෙයි වෙනස කළේ. අනේ ආයිත් ඔය වලි කකා දඟලලා නිකන් ඔයාටයි ඔයාගේ පුතාටයි අනේ මේකෙන්ම හම්බ කරගන්න try කරන්න එපා. නේ මොකක් හරි ඔය බිස්නස් එකක් කරලා ඔය ළමයින්ට කන්න දෙන්න. මගෙන් ප්‍රේෂන් එන්න කියන්නේ හොරුන්ට. What? මොකද මම හොරකම් කරන්නේ නැහැ. මම පගාව ගන්න නැහැ. මට ඕනේ ओ भाई मारो मुझे मारो එමන භාගය දවස්වල මං ගැන නොඑක් විදිය මාධ්‍ය මං ගැන කියද්දි නොඑක් කතා කිව්වා. මම හොරෙක් කිව්වේ නැහැ. මම පගාකාරයෙක් කිව්වේ නැහැ. ඕන කටට ගැව්වයි කියයි. කැලණි හරියට කරන්න දෝ පාරවල් දෙක සල් නතර කරා. නේ ડોක්ටර්? ඔව්. සිංහල රජ කාලේ වගේ උල තියන්න බෑ. නීතිය තියෙනවා. අර කරන්න පුළුවන්. කණුවක මදින්න පුළුවන්. මුට පෙරසිටමෝල් දෙපා. නාදිපතිතුමාට හිතනවා නම් මේ 159 වැඩක් නැහැ කියලා අවුරුදු දෙකමාරින් විසිරවන්නත් පුළුවන්. ඒකෙන් බාර ගන්න ලෑස්තිද දෙකමාර. ඕනෑම වෙලාවක අපිට වැඩ පිළිලක් තියෙනවා, අපිට දැක්මක් තියෙනවා, අපිට සලස්මක් තියෙනවා. අපි වැඩ කරලා තියෙනවා, වැඩ පෙන්නලා තියෙනවා. ඉස්සරහටත් අපි වැඩ කරනවා සහ වැඩ පෙන්නනවා. බාර ගන්න නෙවෙයි ඒකන්ට වෙන්න කියලා බාර වෙන්න. නාමල් රාජපක්ෂ අර කොටයක් උඩ වාඩි වෙලා කරපු ඒ සාකච්ඡා දෙක බැලුවා නම් මම හිතන්නේ ඊටාම පැහැදිලි අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති පුටුවේ වාඩි වෙලා ඉඳත් නාමල් රාජපක්ෂ ගහක කොටයක්කට වාඩි වෙලා ඉඳත් හේතු වෙලා තියෙන්නේ මොකක්ද කියන එක මම හිතන්නේ ඒ සාකච්ඡා දෙක බැලුවා නම් මම හිතන්නේ මේක තමයි කියන්නේ සුදුසුසාට සුදුසු තැන කියලා ලැබෙනවා කියලා මම හිතන්නේ ඒක තමයි එච්චරයි ඒකේ සරල විග්‍රහය. ඔහු ජනාධිපති පුටුවේ ඉන්නේ තරය ගහක මුලක වාඩි වෙලා ඉන්න තැනටපත් වෙලා තියෙන්නේ. ඇයි කියන එක මම හිතන්නේ සාකච්ඡා දෙක බැලුවාම පේනවා. දෙයක් වේ නම් යම් සුදුසාටම අයිති විය යුතු කියලා කියමනක් තියෙනවා. නිසා මුල අයිති කෙනාට මුල අයිති, ජනාධිපති පුටුව අයිති කෙනාට ජනාධිපති පුටුව අයිති. මම හිතන්නේ ඊයේ සංවාද දෙක ඉතාම හොඳ අදහසක් අපිට ගෙනල්ලා දෙනවා. ඒ දෙන්න ඒ තනතුරු දෙකේ ඉන්නේ ඇයි කියන එක. ඒ කියන්නේ ඒ දෙකම ඉතාම සාධාරණපත් වෙන්නේ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. රයිට්. ඊයේ සමුත්තේගම ජනාධිපතිතුමාගේ ගමට ගිහිල්ලා ගම හොල්ලලා ආපු ගම හොල්ලලා
කළුතේගම පැත්තේ මේ මොකක් හරි භූමිකම්පාවක් වෙලාද? මේ ගම හෙල්ලිලා කියලා අර කට්ටියක් කියනවා මන්ද ඒකේ ජීවත් වෙච්ච මිනිස්සු නම් කියනවා එහෙම කිසිම හෙල්ලිල්ලක් සිද්ධ වුන්නේ නැහැලු. මේ එහෙම හෙල්ලීමක් ඒගොල්ලන්ට දැනුනේවත් නැහැලු. මේ ඒ වුණාට මේ කීප දෙනෙක් උඩ පයින්නවා ගම හෙල්ලුවා කියලා. මේ හැබැයි මං හිතන්නේ මම දැක්ක කමෙන්ට්ස් වල දාලා දෙනවා කීප දෙනෙක් මේ අර හේන් වල වැටවල් වලට එහෙම හිටවලා තිබුණු මේ වැටකලු පතෝල එහෙම අර මෝරපු නැති පොඩි කරල් ඒවා කීපයක් බිම වැටලා තිබුණලු. ඒ අරින්න කිසිම මේ වෙච්ච කලංචියක් නැහැ. ඊයේ තමුත්තේගම ජනාධිපතිතුමාගේ ගමට ගිහිල්ලා ගම හොල්ලලා ආපු ගිරුවාපත්තුවේ අනේ මේ සූටි නංගිනේ කට ඇරලා තියෙන්නේ මං හිතුවා නංගි කට ඇරියොත් තව මොකක් හරි ගොන් කතාවක් කියයි කියලා. හරි දැන් දේරුනේ ඕගොල්ලෝ අර හේන් වල වැටකොළු පතෝල කඩන්නද ගියේ? දැන් වාරේද? ලාභයිනේ නේද? හොඳයි. දැන් කන වෙන කරන්න වැඩකුත් නැති එකේ ඔය හේන් වල වැඩට ටිකක් උදව් වෙලා ආවනම් ලොකු දෙයක්. නංගි කොටසායක් අඳන්ද ගියේ. කීප දෙනෙක්ව කොටසායක් අඳපු ගෑනු ළමෙක් නම් එහෙ කැරකුණා කියලා. නෑ මං නිකන් දැනගන්න ඇහුවේ නංගිද කියලා බලන්න. ගයිස් කොහොමද අපේ රම්බණ්ඩගේ කොල්ලගේ කතාව? කළු කෝට් සෙට් එකට දුන්නා නේද දුවන්න? අපේ පිනට පහළ වුණු අපේ පන්ති එකාට එකෙන්ම රෙස්පෙක්ට් කරනවා. සමහරක් බලයට පෙරේත කමේ ඉන්නකොට මම මේක අතාරින්න උනත් ලැස්ති කියලා. අපේ ජනාධිපති සහෝදරයා කියපු දේ එකෙන්ම හිතට වදුනා. වෙනසක් සිදු කරන්න අවශ්‍ය නම් අවදානමට බිය නොවිය යුතුයි. මෙච්චරයි කියන්න තියෙන්නේ. ඊළඟ පාරත් ජනාධිපති රම්බණ්ඩගේ කොල්ලා. එච්චරයි. මේ පොඩ්ඩක් බලන්නකො අපේ විපක්ෂවුන්ට දැන් තියෙන ප්‍රශ්න. රටේ නායකයා අනුර එයා මුලින්ම දළදා මාලිගට වඳින්න යන්නේ කළු කලිසම දැවෙන. කවුද ආන්දරනේ කළු කලිසමෙන් නායකයෝ උඩරට දන්තවත් ආතුරු වාස වඳින්න ගියේ. ඔන්න තත්ත්වේ. ඔව් යකෝ අඬෝ තමයි රටේ නායකයා. නැතු තෝ හිතුවේ තාමත් තොපේ අර කාලකන්ණි රාජපක්ෂ ඇති කරේ කියලාද? මිනිස්සු උන්ට පුකට පයින් ගාලා එලවලා දැන් ගොඩාක් කල් අච්චා අනිත් එක මේ දල්දා මාලිගාවට මේ කළු පාට කලිසමක් අනගෙන බෑ කියලා කොහෙද මන් ලියලා තියෙන්නේ ඈ උඹ කවද්ද අන්තිම දල්දා මාලිගාවට ගියේ ඵලයන් වෙලාවකට ගේට්ටු එක ගිහලා මේ හිටන් ඉඳපන් ගිහලා ගණන් කරපන් කී දෙනෙක් කෙනාද කියලා පාට පාට ඇඳුම් අඳගෙන යකෝ දල්දා මාලිගාවට කොටරෙන් යන්නයි බැරි අනුලගේ ෂෝටක් කරන්න නෙමෙයි නේද ඒක නිසා කටයිප්පු කරලා වහන් ඉඳපන් අනිත් එක තොපිට යකෝ රාජපක්ෂ කඳවුරේ තොපි කාලා කන්නින්න පුළුවන් දකෝ දල්දා මාලිගාව කියන වචනවත් කියන්නේ තොපි තරම් ඔය භූමියේ කෙලසපියුම් කොහෙද යකෝ මේ ලංකාවේ ඉන්නේ තොපි තරම් සුද්ධවත් යකෝ ඔය දල්දා කාඩෝ තියෙන භූමියට අගෞරව කරේ නැහැ එදා මහානායක හාමුදුරුවරු කියන නිකාය හතරම මහානායක හාමුදුරුවරු ලිඛිතව සහ වාචිකව තොපෙන් ඉල්ලද්දි තොපේ ඔය රාජපක්ෂ ඔය කාලා කන්නි පුත්තු අර ගණිකාව ගෙනල්ලා ඔය මේ මාලිගාව විශ්ය තනිකර නයිට් රේස් කරා මතකද අපි යකෝ අපි නිකන් අර මාර භක්තියෙන් අදහනේ භූමිය තොපින් රාත්‍රී සමාජ ශාලාවක් කරා සුද්ධවත් කරේ නෑ යකෝ දල්දා මාලිගාවට ඔච්චර අගෞරවයක් තොපේ රාජපක්ෂ පවුල කාලකන්ණි වගේ හැබැයි තොපිට මතකද අනුර කුමාර ජනාධිපතිතුමන් පස්සේ මොකද කරේ කියලා ඈ මතක නේද ඈ මුළු ලංකාවේ අස්සක් මුල්ලක් නාරෙන්නේ හැම මිනිස්සයාටම දන්ත ධාතුව වැඳ පුදා ගන්න අවස්ථාවක් ලැබලා දුන්නා ඒ විතරද මිහින්තලේ රජමහ විහාරේ රාජ්‍ය අනුග්‍රහයෙන් ඒකේ උත්සවය කරා අන්න එහෙමයි යකෝ නියම ධාර්මික නායකයෝ වැඩ කරන්නේ